ඉතින් තමයි වවුල් නේද? දෙයක් නෑ කරන්න පුළුවන් ඔය පෝස්ට් කරන එක මහ දෙයක් නෑ මේ කොල්ලට හිතුණා කරනවයි කියලා. හරි. අපිට ලෝක ධර්මනාචයි නාට මේ පෙරිමි වගේ හරියෙන් කතා කරහංකෝ බං නේද? උඹලා දන්නවනේ ලෝක ධර්මී නාට්‍යයි ඒ ළමයි පිළිම ළමයි වේද සීන් එකක ඉන්නේ මට පේන විදියට. නික අර මොනවද නාට්‍යවලද? ලෝක ධර්මී නාට්‍යයි නාට මේ පෙරිමි වගේ හරියෙන් කතා කරහංකෝ බං. උන්නට කර වාදය ළඟ ළඟ උන් අතරේ වාදන තර්ග මේකිට වඩා හොඳට මේක නටන්න හදන. අනිත් එක බං කෙල්ලෝ නටනෝ වගේ නෙමෙයි සුරංගනාවියෝ නටනකොට. කෙල්ලොන්ට සින්දුවක් දැම්මොත් පුතේ පෙරේතයන්ට පිරිත් වතුර ගැහුවා වගේ. හරිද? මාගේ අවසර නොමගෙන අවදතා මාගේ විජිතට දීර බල දනුදර වෙමි කූර තොපගේ එඩි බිදලමි දීර බල දනුදර වෙමි කූර තොපගේ එඩි බිදලමි යකෝ දැන් අපි නම් එහෙමද නමා ගත්ත දුන්නක් 100ක් විතර එකෙට අන්තිමට ගහලා තියෙන වෙන එකෙට ඒකනේ වැඩේ අරක එහෙම නෑ ඒකේ දැන් ගහගන්නෙත් පුතේ ඩෙන් ටකර ටක ඩෙන් ටකර ටක ඩෙන් ටකර ටක ඩෙන් ටක ඒ විදිහට ගහගන්න හරි එක පැත්තක තියන්නකෝ ඊට පස්සේ පුතේ මැරිලා වැටෙන තැන දැන් මොකෙන් හරි යන්න හම්බන් වැටෙන්නේ පැදරස් ගන්න නේ අර මෙහෙම අරූ පනින්නෙත් වැද්දා මෙහෙම කඩුව අරගෙන අරය වැටෙන්නේ එන ස්ලෝ මෝෂන් මේ කියන්නේ මෙහෙම ඇන්න ගමම්ම වේදිකාවේ ඔක්කොම ලයිට් ඔෆ් වෙයි. උඹලගේ හඳහන බලලා උඹලගේ අම්මට කියනවා මේකනම් අනාගතයේ කසාද බඳින සඩි එල දෙනවා. සියලුම පිරිමින්ට මේක බලන් ඉන්නකොට ඉතින් 아무තු කික් එකක් එනවා. මම බලාගෙන ඉන්නවා. හරි. උඹලගේ අම්මා එන ආසාවෙන් කියද ඕනේ ෂෝක් නේ. කිරි ගන්නත් පුළුවන් එහෙම කියයිද? වල් වෙන්න එපා මල් වෙන්න. එහෙම කියයිද? ඈ? ෂෝක් නේ එතකොට බල්ලෙක් හදන්නත් ඕනේ නෑනේ. එහෙම කියයිද? කැමති වෙනවද අකමැති වෙනවද කියන්නේ? කැමති වෙනව? අකමැති වෙනවා ගෙවල් වල එවුම්. ඒ ගෑනු ළමයි ඉන්නව නේද මෙහෙම කෙස් කැරල්ලක් මෙහෙම දාගෙන. පෙම් රැල්ල. ස්ත්‍රී මායමක්. පිරිමි ළමයින්ට පේන්න උකුල පද්දමින් මට ඒක යන්න අමාරුයි. අර කකුල හතරැසල කැට්ටෝක් එක යන්න පුතේ. මේක ස්ත්‍රී මායම. උකුල පද්දමින් යන්න. හරිද? පපුව අංගපසංග නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක ස්ත්‍රී මායමක්. නිතර නිතර කොණ්ඩේ කඩලා කොණ්ඩේ ගසලා ආයෙ කොණ්ඩේ බඳිනවා නම් ස්ත්‍රී මායමක්. ඒ සමහර පිරිමි ළමයි දිහා බලලා ස්ත්‍රී මායමක්. හරි. ඔව්. අර ගෑනු ළමයි සමහරලාට අර මූණ මෙහෙම කරලා මම කරන්නේ ස්ත්‍රී මායමක්. හරි. අනිත් එක පිරිමින්ට බැරි වැඩක් තියෙනවා net අගින් බැලීම. ගෑනු ළමයි ඔයාලට පුළුවන් ද බලන්න ඇස් කොන් වලින් බලන්න නීල නයන කරකා මාව මගර බලනා කියන්නේ. ඇස් කොන් වලින් බලන්න. අපිට බෑ මම බැලුවම චූබර හැදෙනවා. බලන්න. ඒ රාගේ ඇවිස්සෙනවනේ. කොන් වලින් බලන්න. බලන්න පුළුවන් ද බලන්න පුතේ. පුතේ උඹලා බලන්නත් එපා. උඹලා බැලුවාම චූබර හැදෙනවා. හරි. උන්ට බෑ ඒක කරන්න. ඇස් අගින් බලන්න.